ආනන්ද හාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක තනතුර ලැබුවේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. නේද? දැන් ආනන්ද හාමුදුරුවෝ පැවිදි වෙච්ච දවසේ පැවිදි වෙච්ච අනිත් අය කවුද? බද්දිය, අනුරුද්ධ, බද්දිය, අනුරුද්ධ, ආනන්ද, දේවදත්ත, කිම්බිල, බගු කියන මෙන්න මේ ශාක්‍ය කුමාරවරු හැර තව කෙනෙක් පැවිදුණා. ඒ කවුද? උපාලි කරණ මෑණියෝ නේද? එතකොට බුදුහාමුදුරන්ට බුද්ධත්වයෙන් වසර 20ක් සම්පූර්ණ වුණාට පස්සේ බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක තනතුරටපත් උනේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුරටපත් වෙන්නට පෙර බුදුහාමුදුරන්ට විවිධ භික්ෂූන් වහන්සේලා මොකද කරලා තියෙන්නේ? උපස්ථාන කටයුතු කරලා තියෙනවා. එවැනි උපස්ථාන කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා කී නමක් ඉඳලා තියෙනවද? 8 නමක් ඉඳපු බව සඳහන් වෙනවා. එතකොට මේ 8 නම අතර හිටියා කවුද? මේඝිය හාමුදුරුවෝ හිටියා. සුනක්කත් හාමුදුරුවෝ හිටියා. තව රාධ හාමුදුරුවෝ හිටියා. තව කවුද? මේඝිය හාමුදුරුවෝ, සුනක්කත් හාමුදුරුවෝ, රාධ හාමුදුරුවෝ, තව චුන්ද සාමණේර, නාගසමාල, නාගිත, උපවාන කියන මෙන්න මේ භික්ෂූන් වහන්සේලා 8 නම බුදුහාමුදුරන්ට විවිධ අවස්ථාවන් වලදී උපස්ථාන කළා. එතකොට බුදුහාමුදුර